මේ දුම්මේදෝ අග්ගි දඩ්ඩෝ තප්පති. ඒකට පින්වත්නි විපාක ලෑස්ති වෙන්න ගියාම ඒවා හරියට ලැබුගිනි වගේලු. ලැබුගිනි කියන්නේ කැලේ ඉබේ හට ගන්නා ගිනි කවුරුත් පත්තු කරන්නේ නෑ. ගස් ඇතිල්ලිලා ගස් වලින්ම කැලේ ගින්නක් අට ගන්නවා. එහෙම මිනිස්යන්ගේ ජීවිතේටත් ගිනියෙන්න බැරිද? හොඳ පවුල්වල ඉපදිලා ලස්සන රූප ලැබිලා හොඳට ඉගෙනගෙන සල්ලිත් හම්බ කරන් ඉන්නවා. හැබැයි තරුණ වයසේදී හිටපු ගමන් කියනවා ස්වාමීන් වහන්සේ මට කැන්සර් එකක්. ඇයි ඒ? ආන් ගින්නක්වත් වුණා. තමා තුළින්මයි ආවේ, කවුරුත් කරපු දෙයක් නෙමෙයි. හිටපු ගමන් ඇක්සිඩන්ට් එකක් වෙලා අවුරුදු 25න් තියේ මැරිලා යනවා. අග්ගි දඩ්ඩෝව තප්පති. තමන් කරපු දෙයක් සසරේ ලැබුගින්නක් විදිහට තමන්ටම පත්තු වෙන්න අවශ්‍ය දේ අපි තුළ ඇති කරගෙන තිබ්බ. දැන් ඕකට කියලා වැඩක් තියනවාද? මිනිස්සු අපිට මොනවා හරි බඩට දීලා ගුරුකම් කරලා අපේ කිසි දෙයක් හරියන්නේ නැහැ. බලන්නකො අපේ ගෙදර අයම නිලෙඩ වෙන්නේ. ඒවා මිනිසුන්ගේ මිත්‍යා විශ්වාස. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ සියල්ලම කර්මයේ ප්‍රතිඵල. එනිසා රහතන් වහන්සේත් කියනවා රජතුමනි දැන් ඒව අමතක කරන්න. හැබැයි